පිටසක්වල සාක්ෂි තියෙන ලංකාවේ D2O කියන අද්භූත ගමේ අභිරහස විසඳන්න මම වගේම මගේ ටීම් එක ගොඩාක් මහන්සි වෙලා වැඩ කරගෙන ගියා. හරිම පොඩි වෙලාවක් ඉර එළිය මේ ගමට වැටෙන නිසා පරීක්ෂණ කරන එක අපිට ලොකු අභියෝගයක් වුණා. සංගීතා වගේම කවිඳු ඇල්ෆා අපි 4 දෙනාටම හිතා ගන්න බැරි භයානක සිද්ධීන් ගොඩකට මුහුණ දෙන්න වුණා. සතෙක්ද බැන මිනිස්සේ මන් දැක්කා. අපි අර පැත්තට ගිහින් බලමුද? ඌ ඒ පැත්තට නේ ගියේ. එදා රාත්‍රියේ සයිලන්ට් හවුස් එකට මිනිස්සෙක්ගේ පෙනුමක් ගන්න නමුත් මිනිස්සෙක් නොවන දෙයක් ඇවිල්ලා තිබ්බා. මම වගේම මගේ ටීම් එකට මේ වෙන දේවල් එන්න දරුණු වෙන්න ගත්තා. අපිට එදා කරන්න තිබ්බ එකම දේ මේ ගෙදරට වෙලා ඉර එළිය වැටෙනකන් ඉන්න එක විතරයි. ඉර එළිය වැටෙනවත් එක්ක අර අමුතු විකෘති ජීවියා කැලේට දුවගෙන ගියා. අපි හිතුවා හරි මේ D2O ගමේ අභිරහසට සූර්යාගේ සම්බන්ධයක් තියෙනවා. මේ ගමේ නැතිවුණ මිනිස්සුන්ගෙත් සම්බන්ධයක් තියෙනවා. සමහරක් අය නිකම්ම අතුරුදහන් වුණා. මේ වගේ භයානකම දේ තමයි ඒ නැතිවුණ කිසිම කෙනෙක්ගේ මලසිරුරක් පොලිසියෙන් හොයාගෙන තිබ්බේ නැහැ. ගමේ මිනිස්සු අමුතුම ආගමක් අදහනවා. සූර්යාට පූජාවල් තියනවා. ගමේ අය විශ්වාස කරන්නේ හිරු දෙවියෝ එයාලව ආරක්ෂා කරනවා කියලයි. ඒ හේතුව නිසා තමයි මිනිස්සු රෑ වෙද්දි දොරවල් අගුළු දාලා හැංගිලා ඉන්නේ. ගමේ මිනිස්සු මේ අදහන්නේ වෙනම ලෝකෙකින් ආපු ජීවීන් කොට්ටාශයක් වෙන්න පුළුවන්ද? මේවට උත්තර අපි හෙව්වේ මෙන්න මෙහෙමයි.